බුද්ධ රශ්මි වෙසක් කලාපේ අපි වැඩසටහනක් සංවිධානය කළා තියෙනවා ආධ්‍යාත්මික ශක්තිය කොහොමද දියුණු කරගන්නේ කියලා. ඉතින් ඒකෙදි අපිට මේ ආධ්‍යාත්මික ශක්තිය දියුණු කරගන්නට මේ දැනුවත් කිරීමක් වශයෙන් අපි පින්තූර ප්‍රදර්ශනයක් පවත්වනවා. ඒ වගේම භාවනා අත්දැකීමක් ඒකම පවත්වලා ඕගොල්ලන්ට දැනුවත් කරනවා පැමිණෙන මේ පිරිස් වලට ඒ ආධ්‍යාත්මිකව බල ගැන්වෙන්නේ කොහොමද කියන එක හඳුන්වා දෙන්නට. පළවෙනි පින්තූරෙන් අපි පෙන්වන්නේ යහපත් මනසක් තබා ගත්තම අපේ මනස නිරෝගීව තිබෙනවා. එහෙම නැත්නම් සෞඛ්‍යමත්ව තිබෙනවා. ඒකෙදි නිරෝගී වෙන්නට හේතු වෙන්නේ අපි ගන්න සිතිවිලි සහ මනෝභාවයන් වල ස්වභාවය අනුව. ඒ කියන්නේ අපි ගුණධර්ම වලින් අපි යුතු නම් ඒ ගුණධර්ම මත අපේ සිතිවිලි සහ මනෝභාවයන් ක්‍රියාත්මක වෙලා අපේ මනස නිරෝගී වෙනවා. ඒ කියන්නේ හොඳ සිතිවිලි තබා ගන්නවා මනස නිරෝගී. දුර්ගුණ සවිත්‍යව අපි තුල තියෙනවා නම් දුර්වල සිතිවිලි තියෙනවා නම් ඒ අනුව අපේ මනස දුර්වල වෙනවා රෝගී වෙනවා. ඉතින් ඒකෙදි අපේ ශාස්ත්‍රීය වැඩිණු ගසක් වගේ පෙන්වනවා මේකේ මේ පින්තූරේදී අපේ ජීවිත සරු කර ගන්නකොට ගුණධර්ම මුල් කරගෙන එහෙම ඒ ආලෝකය අපි තුල තියෙනකොට අපි ධනාත්මකව ඉන්නවා. ඒ අනිත් පැත්ත තමයි පෙන්වන්නේ දුර්ගුණ අපි තුල තියෙනවා නම් ඒ දුර්වලතාවයන් මත අපේ ජීවිත වියලී ගිය ආකාරයක් පෙන්වුම් කරන ඒ ආලෝකය අපි තුල නැති නිසා. ඉතින් අපි ඊළඟ පින්තූරෙන් අපි පැහැදිලි කරන්නේ අපේ සෑම ආගමකම අපට කියා දෙන කර්ම න්‍යාය පිළිබඳව. ඒකෙදී මෙතන පෙන්වන්නේ අපි ගන්න සිතවිල්ල බීජයක් වගේ. ඒ වපුරන බීජ අනුව අපි ගන්න සිතවිලි අනුව තමයි අපේ ක්‍රියාවන් සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි වැපිරිය යුත්තේ හොඳම සිතවිලි. ඒ අනුව හොඳ ක්‍රියාවන් සිදු කරන්න. ඒ වගේ මේ ගසක් සාමාන්‍ය බීජයක් වපුරුවාට පස්සේ හොඳ පසක ඊට පස්සේ පොහොර ලබා දීලා හිරු එළිය තිබිලා අපි ජලය ලබා දුන්නාට පස්සේ ඒක සරුසාර වැඩන වගේ මේ ජීවිතත් අපට සාර්ථක කරගන්නට උපකාරී වෙන්නේ මේ සිතවිලි බීජ වපුරන ආකාරය අනුව හොඳ සිතවිලි බීජ වපුරන්න කියලා මේකදී අපිට පැහැදිලි කරන්නේ. එහෙම නොවුනොත් ඉතින් අපිට අපහසුතාවයන්ට මුහුණ දෙන්නට වෙනවා. අපේ අනවශ්‍ය සිතවිලි අපි වපුරනවා නම් ඒවා කරන්න එපා. යහපත් සිතවිලි තබා ගන්න අපේ දෛවය අපිමයි නිර්මාණය කරගන්න. ඒ නිසා අපේ සිතවිලි බීජ හොඳම සිතවිලි බීජ කරගන්න කියන එක පැහැදිලි කරනවා මේ පින්තූරයෙන්. අපි ඊළඟ පින්තූරයට යනවා. ඒ පින්තූරේ පැහැදිලි කරන්නේ සිතවිලි බීජ වපුරන්නේ කවුද? ඒ සිතවිලි ඇති කරන්නේ කවුද කියන එක පිළිබඳව පැහැදිලි කරන්න. ඒකෙදි පෙන්වන්නේ මම කියන සත්‍ය ඥානය මෙහිදී අපට අවබෝධය ලබා දෙනවා. ඒකෙදි කියන්නේ මම කියන්නේ මේ විනාශ වෙන ශරීරය තුල ආලෝකමය ශක්තියක් ක්‍රියාත්මක වෙන නළල මැද ගැඹුරේ. ඒක තමයි ජීවය. එහෙම නැත්නම් ජීවාත්ම සත්තාව කියලා කියන්නේ. ඒ ජීවාත්ම සත්තාව සූක්ෂම ක්‍රියාකාරීත්වයන් තුනකින් සිදු වෙනවා. අපි අර කතා කරපු සිතවිලි ඇති වෙන්නේ මනස තුල. ඒ මනස ඒ වගේම බුද්ධිය අපි ගන්න තීරණ අපි ගන්න සිතවිල්ල අනුව අපි තීරණයක් ගන්නවා. ඒ අනුව ක්‍රියාවන් සිදු කරනවා. ඒ නිසා බුද්ධි ආලෝකේ ඥානාලෝකේ මේ තෙවෙනි ඇස කියන ඥාන ඇස අවදි කරගත්තා නම් අපේ මනස හොඳ සිතවිලි වලට තබා ගන්න අපේට හැකියාව තියෙනවා. අපි කරන කියන දේ ඒ අනුව රෙකෝඩ් වෙනවා, තැම්පත් වෙනවා. ඒ තැටිය තුල ඒ අනුව තමයි අපි ගෙනියන දේ අපි සකස් කරගන්නේ. ඉතින් ඒකෙදි මේ පංචේන්ද්‍රයන්ගේ පාලකයා ලෙසිනුත් මම මේ නරළ ඉඳගෙන මම කියන ජීවාත්ම සත්තාව අවිනාශී ශක්තිය ක්‍රියාත්මකයි කියන එක මේ පින්තූරේ පැහැදිලි කරනවා සත්‍ය මම පිළිබඳව. ඉතින් එම ආධ්‍යාත්මික ශක්තිය නිරතුරුව බල ගන්නන්නට අවශ්‍ය වෙනවා. මොකද ආධ්‍යාත්මික ශක්තිය අපෙන් වැය වෙනවා අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව. ඒ නිසා අපි නිරතුරුව බල ගැන්වෙනවා නම් අපට හැකියාවක් තියෙනවා ආධ්‍යාත්මිකව බල ගැන්ලා ඉන්න අපේ ජීවිත තුළ අපිට භෞතිකව සිදුවෙන බලපෑම් අභ්‍යන්තරයට බලපෑම් නොවි සාර්ථකව සතුටින් ජීවත් වෙන්නට ඒ ආධ්‍යාත්මික බලයෙන් බල ගැන්වෙන්නට අවශ්‍යයි. ඒ සඳහා තමයි මෙතන මේ ලෝක තුන පිළිබඳව පින්තූරෙන් පෙන්වන්නේ භෞතික ලෝකයේ තියෙන අපි ජීවත් වෙන ඉන් ඉහළට අපේ මනස යොමු කරනකොට මේ අහස්තලයට පිටින් නිහඬ මානයක් පෙන්වුම් කරන අපි ජීවාත්ම ලෙසින් ඒ ආලෝක තීත් ලෙසින් අපි ගත කරපු අපේ නිහඬ නිවහන. ඉතින් ඒකේ තමයි ආධ්‍යාත්මික ඉහළම බලය ක්‍රියාත්මක වෙන්නේ. ආධ්‍යාත්මික උත්තරීතර බලය ක්‍රියාත්මක වෙන ඒ තමයි මාව බල ගන්නන ඉහළම බලය. ඒ ආධ්‍යාත්මික ශක්තිය අපි හඳුන්වනවා සාමයේ සාගරය, ස්නේහයේ සාගරය, සතුටු සාගරය ඒ ආකාරයෙන්. ඉතින් ඒ ආධ්‍යාත්මික ශක්තිය සමග මගේ මනසින් මම සම්බන්ධ වෙනකොට ඒ සිහිපත් කිරීම ඉන්නකොට මාව බල ගැන්වෙනවා නිරතුරුවම ඒ සිහිපත් කිරීම මත. ඒ නිසා මේ භෞතික ලෝකේ භෞතික ශරීරයක මේ ක්‍රියාශේත්‍රයේ ඉන්න මම ආධ්‍යාත්මික බල ගැන්වෙන්න නම් ඒ නිහඬ නිවහනේ මගේ මුල් මහගෙදර ඉන්න මගේ ආධ්‍යාත්මික ඉහළම බලය හා සම්බන්ධ වී කියන කාරණය මෙහිදී සඳහන් කරන මේ ලෝක තුන පින්තූරේ. ඊට පස්සේ පෙන්වන්නේ ඒ බල ගැන්වීම මත ආධ්‍යාත්මික බල 8ක් පිළිබඳව අපට උගන්වනවා. මම ඉහළම ආධ්‍යාත්මික ශක්තිය හා ඒ සිහිපත් කිරීම තුළ ඉන්නකොට මාව බල ගැන්වීම මත අපට පුළුවන් වෙනවා ඒ ආධ්‍යාත්මික බල ගැන්වීමෙන් අපේ ජීවිත සාර්ථක කරගන්න පසුතැවීම් එහෙම නැත්නම් අපි පරාජය වීම නොමැතිව ජීවිත සාර්ථක ගැනීමට මේ බල 8 අපට උපයෝග කරගන්න පුළුවන්. ඒක උදාහරණයක් දුන්නොත් ඉබ්බෙකුගේ උදාහරණයක් දීලා කියනවා අත්හැරීමේ බලය කියලා. ඉතින් ඒකෙදි ඉබ්බ මොකද කරන්නේ අනතුරක් හැඟ වෙනකොට එයා කටුව ඇතුළට ගිහිල්ලා ආරක්ෂා වෙනවා. ඒ වගේ තමයි මමත් මගේ ආධ්‍යාත්මික බලයේ අභ්‍යන්තරගත වෙනකොට මේ ශරීර අවධානය කියන තැනින්
අත්හරිනකොට එහි ශරීරයෙන් ඔබට යනකොට ශරීර අවධානයෙන් මගේ ආධ්‍යාත්මික බලය ඉහළට ඇවිල්ලා ඒ බල ගැන්වෙලා මට ආරක්ෂාව සැලසෙනවා. අපි නොදැනුවත්වම නිරායසයෙන්ම ඒ ආරක්ෂාව තියෙන නිසා ආධ්‍යාත්මිකව බල ගැන්වෙන්න ඒ උත්තරීතර ආධ්‍යාත්මික බලයෙන් බල ගැන්වී සිටින්න කියන එක අපිට මතක් කරලා දෙනවා. මේ ලෝකෙ දැන් සිදුවෙන සිදුවීම් අනුව ආධ්‍යාත්මික බලයෙන් හීන වුණොත් අපි දුර්වල වෙනවා. කොපමණ මිල මුදල් තිබ්බත් ධන සම්පත් තිබ්බත් ඒකෙන් අපිට ලැබීම් අඩුයි. ඒ ආධ්‍යාත්මික බලය නොමැති නම් ඒ නිසා මේ පින්තූර ප්‍රදර්ශනය අපි බලාපොරොත්තු වෙන්නේ මේ ආධ්‍යාත්මික බල ගැනීම ලබන්නට දැනුවත් වෙන්නට අවශ්‍ය ඥානය අවශ්‍ය වෙනවා. ඒ ඥානාලෝකයෙන් ආලෝකමත් වෙන්න ආධ්‍යාත්මික බල ගැන්වෙන්න මේ කාලයයි ඒකට කියන කරුණ අපට තාමත්ම සූක්ෂම බලයක් තියෙන ශරීරයේ පාලනය කරන පාලකයා තමයි මම කියන මේ තාරකාව. මම කියන මේ තාරකාව තමයි මගේ මුළු ශක්තියම. හැම ඉන්ද්‍රියක්ම ශරීරය තුළට ගිහින් පාලනය කරන්නේ මම කියන මේ පංචේන්ද්‍රියයන් තුළ ඉන්න මා කියන ජීවය. මේ ජීවය ශරීරයට ඇතුළු වුණාම තමයි මගේ හැම පංචේන්ද්‍රියක්ම ක්‍රියා කරවන්නේ. මම කියන මේ තාරකාව ඊ타ත්ම සූක්ෂම බලයක් තියෙන තිතකි. මොනවාද මෙතනින් මේ ඒ කියන්නේ මේ රෙකෝඩින් එකක් යනවා. ඒ රෙකෝඩින් එකේ භාවනා කොහොමද කරන්න කියලා මේ කියලා දෙනවා. ඒක අපි දිනපතා ඒ භාවනා කරන්න දිනපතා කරන්න අපිට සතුටෙන් සාමයෙන් සෙනහසෙන් පිරිසුදුවෙන් ඒ කියන්නේ උනන්දුවෙන් මොකද්ද අපි කරන්නේ මොන වගේද තීරණ ගන්න ජීවිතේ මේ වගේ පැහැදිලිකමක් අපිට ලැබෙනවා. ඒ නිසා මේ භාවනා කියන්නේ අපි මේ පොඩි ළමයිට වයසක කට්ටිය වෙනකම් මේ කාලයටට ගොඩාක් උමනා වෙනවා. ඒ නිසා මේ භාවනාව හැමෝම කරලා ප්‍රයෝගික ගන්න කියලා තමයි අපි කියන්නේ. මෙතෙන්දී අපි පොත් අලෙවි කරනවා. මේ පොත් ගොඩාක් මිල අඩුයි. ඒ වුණාට ගොඩාක් වැදගත් පොත්. මේකෙන් බලනකොට භාවනාව දිව ඔසුවකි කියලා මේකෙන් තියෙනවා. ඇත්තටම භාවනාව අපේ හරියට බේත් වගේ කොහොමද අපිට වැඩ කරන්නේ කියලා සාමාන්‍යයෙන් අපි බේත් භාවනාව කොච්චර අපේ ඖෂධයක් වගේ අපි තුල වැඩ කරනවද අපේ මනසට සුවයක් දෙනවද කියලා මේකෙන් තියෙනවා. ඒ වගේම අද දින සිතුවිල්ලක් කියලා පොතක් තියෙනවා. මේ හොඳ සිතුවිලි අපේ මනස තුල කොච්චර හොඳ සිතුවිලි අපි ඇති කරනවද ඒ තරමට අපේ ජීවිතේ ලස්සන වෙනවා. මේ අද දිනේට සිතුවිල්ලක් කියනකොට එක දවසකට එක සිතුවිලි තියෙනවා. මේ සිතුවිලි ගොඩක් අපේ මනසට සුවයක් දෙනවා. ඒ වගේම රෝගවලට අර්ධ රෝගයේ භාවනාව කියලා තියෙනවා. අපි ඇත්තටම රෝගවලට මේ භාවනාව තුළ අපේ රෝගේ සුව කරගන්නේ කොහොමද කියලා මේක තියෙනවා. දැන් සමාජය තුළ ගොඩාක් වර්ධනය වෙනවා මත්ද්‍රව්‍ය. මේ පොතේ තියෙනවා මත්ද්‍රව්‍ය පිළිබඳ අවධානය. දැන් ළමයින්ට උනත් දෙමව්පියන්ට උනත් වැඩ ගන්නට පුළුවන් වෙනවා මේ උතුම් වූ පොයේ දවසේ තෙම උතුම් වූ තෙමගුල වෙසක් තෙමගුල සමවරන මේ උතුම් වූ දවසේ අපි මිහිරි පැන් දන්සලක් ලැහැස්ති කරලා තියෙනවා. අපි තුලට ඒ හොඳ ස්වීට්නස් එක තවදුරටත් වර්ධනය කරගෙන අපි ජීවිතේ කොහොමද සාර්ථක කරගන්නේ කියලා තමයි අපි මේ පැන් දන්සලේ අපි තේමාව කරගෙන දෙන්නේ. එතකොට එන්න අපිත් එක්ක හත්වල් බඳගන්න මේ උතුම් වූ දවසේ මේ මිහිරි පැන් දන්සල ඒ ආස්වාදය අරගෙන තමන් තුළටත් ඒ මිහිරිභාවය තවදුරටත් වර්ධනය කරගෙන සතුටින් හොඳ සිතුවිලි වර්ධනය කරගෙන ජීවත් වෙන්න කියන එක තමයි අපි පණිවිඩය දෙන්නේ. අපි ඔයගොල්ලෝ හැමෝටම මේ දැනුවත් කිරීම අවසානයේ මේ පිරිනමන කාඩ් පතේ ඔයගොල්ලන්ටම අදාළ වුණු යම් ධනාත්මක වැකියක් අඩංගු වෙනවා. ඒක එකිනෙක කාඩ් එකට වෙනස් වූ ධනාත්මක වැකි තමයි තියෙන්නේ. ඒක නිසා අද දවසේ ඔයගොල්ලන්ට ලැබුණු තිරිණයක් විදිහට ඒක ඇතුලේ කියවලා බලන්න කාඩ් එක දිග ඇරලා ඒ වගේ මේක අද දවසේ ඔයගොල්ලන්ට ලැබුණු මහා ලැබීමක් විදිහට සලකන්න. ඒක තියාගන්න තම තමන්ගේ මතක සටහනක් හැටියට අද දවසේ ලැබුණා. බුද්ධානුභාවීන සිත්ලෙත් පහන්වී මෙත් මල් පිපිලා මුදිතා ජලාසේ නංමා ප්‍රබාලුතුරා රශ්මි මාලා එළදෙරන ජන ජයතු ජය මංගලානි එළදෙරන ජන ජයතු ජය මංගලානි බුද්ධා